සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිර්මාණය කළ ලද දෙවන දෙමහල් නිවසේ ජනෙල් සහ දොරවල් ටික ස්ථානගත කරන්නේ කොහොමද කියලා. දැන් අපි සැලැස්මට අනුව මුලින්ම අපි කරේ සැලැස්මේ සෙන්ටර් ලයින් ටික නිර්මාණය කරගන්න එක. ඊට පස්සේ අපි සෙන්ටර් ලයින් ටික නිර්මාණය කළා. ඒකට අනුව වෝල් ටික නිර්මාණය කරා. ඒ කියන්නේ බිත්ති ටික නිර්මාණය කරා. ඊට පස්සේ අපි නිර්මාණය කරා කොලම් ටික. කොලම් ටික කොහොමද සැලැස්මේ ස්ථානගත කරන්න ඕන කියලා ඔයාලට මම මුලින් ඉඳලම ඔක්කොම කරුණු ටික පැහැදිලිව කියලා දුන්නා. එතකොට කොලම් එන්න ඕන ඔත්තේ සංඛ්‍යාවක් කියලා දුන්නා. ඊට පස්සේ අපි කොලම් ටික නිර්මාණය කරගත්තට පස්සේ දැන් අපි නිර්මාණය කරන්නේ දොරවල් සහ ජනෙල් ටික. ඔන්න ඔයාලට මම නිර්මාණය කරා සම්පූර්ණ සැලැස්මේ උඩ සහ යට. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකත් ෆස්ට් ෆ්ලෝ එකෙත් සම්පූර්ණ දොරවල් සහ ජනෙල් ටික නිර්මාණය කරලා තියෙනවා. මම කලින් වීඩියෝ එකේදී මට ඒ ටික නිර්මාණය කරගන්න බැරි වුණා. ඉතින් දැන් මම ඒ ටික නිර්මාණය කරගත්තා. මෙන්න මේ ආකාරයට. දැන් මම පොඩි වෙනස්කමක් කරගත්තා ඉහළ මහලේ. දැන් මෙන්න මෙතන මම දාලා තිබුණා පැන්ට්‍රි එක. මෙතන තිබුණේ ටීවී ලොබි එක. මම මේ දෙක පොඩ්ඩක් මාරු කරගත්තා. මොකද මම දොරවල් සහ ජනෙල් ටික නිර්මාණය කරගන්නකොට මෙතන පොඩි ගැටලුවක් ආවා. මෙතන පැන්ට්‍රි ලෑල්ල දාලා තිබුණා. ඊට පස්සේ මම පස්සේ වෙනස් කරගත්ත මෙතන ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් දැම්මා. ඊට පස්සේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් දැම්මට පස්සේ මට හිතුණා මෙතන පැන්ට්‍රියක් පොඩි වැඩි කියලා. මෙතන ටීවී ලොබි එක දැම්මනම් මෙතන බැල්කනි එකේ ලොකු view එකක් තියෙනවා. එතකොට මේකට ගැලපෙන්නේ ටීවී ලොබි එක. ඒක නිසා මම මෙන්න මෙතන මේ වෙනස්කම සිද්ධ කරගත්තා. හොඳට මතක තියාගන්න මේ දෙක මාරු කරලා තියෙන්නේ. මෙතන පැන්ටියත් මෙතන ටීවී ලොබි එකත්. ඊට පස්සේ දැන් ඔන්න මම පාඩම යලිත් පටන් ගන්නයි හදන්නේ. දැන් මම ඔයාලට විස්තර කරා දැන් මෙතන වාස්තු විද්‍යානුකූලව සාමාන්‍ය දොරවල් සහ ජනෙල් නිර්මාණය කරනකොට දොරවල් සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවත් ජනෙල් ඉරට්ටේ සංඛ්‍යාවත් එන්න ඕන කියලා. එතකොට මම අන්නේ අනුව තමයි මේ දොරවල් සහ ජනෙල් ස්ථානගත කරලා තියෙන්නේ. දැන් අපි නිර්මාණය කරගන්නකොට දැන් මෙන්න මෙතන මේ යට තට්ටුවේ දොරවල් 5ක් ආවනම් දැන් මෙතන ඇවිල්ලා තියෙන දොරවල් 5ක්. එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි කියලා දොරවල් 5ක් ඇවිල්ලා තියෙනවා. එතකොට උඩ තට්ටුවේ 1යි 2යි 3යි. එතකොට මෙතන ෆ්‍රෙන්ච් වින්ඩෝ එකේ තියෙන දොරත් එක 4යි. එතකොට මෙතන යට තට්ටුවේ 5යි උඩ තට්ටුවේ 4යි. ඒ දෙක එකතු කරාම 9ක් එනවා. අන්න එතකොට ඔත්තේ සංඛ්‍යාවක් හැදිලා තියෙන්නේ. අන්න එහෙම බලන්න ඔයාලා. එතකොට මේක සම්පූර්ණ එක ගෙයක්නේ. එක ගෙයක් නිසා උඩයි යටයි දෙක එකතු කරලා තමයි ඔත්තේ ගාන නිර්මාණය කරන්න ඕන. දැන් ඊළඟට අපි බලමු ජනෙල්. දැන් මෙතන ජනෙල් ලිවිං ඒරියා එකේ මේ W කියන්නේ ලිවිං ඒරියා එකේ බිම ඉඳලම එන ඉහළට එන ජනේලයක්. මෙතනත් ඒ වගේ W1 කියන්නේ බිම ඉඳලම එන ජනේලයක්. උස ජනෙල්. එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි ෆෑන් ලයිට් එකත් එක 6යි. එතකොට ජනෙල් එතන ඉරට්ටේ සංඛ්‍යාවක් ඇවිල්ලා තිනවා. ජනෙල් එන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යාවකින්. ඊට පස්සේ දැන් මෙතන ඉහළ මහලේ තියෙනවා 1යි 2යි 3යි 4යි. මෙතන ෆ්‍රෙන්ච් වින්ඩෝ එකේ මේ දෙපැත්තේ තියෙන ජනෙල් දෙක 4යි 5යි 6යි. නැවතත් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට යට තට්ටුවේ 6යි ඉහළ මහලේ 6යි එතන 12යි. 12 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. අන්න ඒ විදිහට තමයි බලන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. මේ දෙකේ එකතු කරලා බලන්න දොරවල් ඔත්තේද ජනෙල් ඉරට්ටේද කියලා. අන්න ඒ ආකාරයට තමයි මම නිර්මාණය කරගත්තේ. දැන් අපි මේ නිර්මාණය කරගත්ත දොරවල් ටික මුලින්ම අපි අපේ නිර්මාණය කරගන්න සැලැස්මට ගෙනත් තියෙනවා. දැන් මගේ channel එකේ මම මේ දොරවල් සහ ජනෙල් දැන් මේ තියෙන්නේ බ්ලොක් කරලානේ. එතකොට මගේ channel එකේ මේ බ්ලොක් කරන ආකාර ඔක්කොම මම
කියලා දීලා තියෙනවා. ඉතින් මම ඒ දාපු වීඩියෝ වල මුලින්දම නරඹන්න. දැන් මම සැලැස්මක් නිර්මාණය කරනකොට මම මේ කලින් ඇඳපු ඒ කියන්නේ මම බ්ලොක් කරලා මේ නිර්මාණය කරගත්ත මේ දොරවල් සහ ජනෙල් මෙන්න මේ ආකාරයට මම ටිකක් ගෙනත් තියා ගන්නවා. එතකොට මට ටට්ටක් ගාලා මේවා තියන්න ලේසි. නැවත නැවත ඇඳ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටක් ගාලා කොපි කරලා තියන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඒ වගේ නිර්මාණය කරලා තියාගන්න ඔයාලගේ නිර්මාණය කරන සැලැස්මක කොනක. එතකොට මෙන්න මෙතන මේ තියෙන්නේ මම ගෙනල්ලා කලින් ගෙනල්ලා තිබ්බේ D කියන දොර. ඒක ප්‍රධාන දොර. දැන් මම ලිවිං ඒරියා එකේ මෙන්න මෙතන තමයි ගිහින් තියන්නේ දොර. අපි මූව් කරගෙන මෙන්න මෙතන පොයින්ට් එකෙන් අරගෙන මෙතන ගිහින් තියෙනවා. දැන් මෙන්න මේ ආකාරයට අපි ගෙනත් තියපු දොර නැවතත් අපි අඟල් 3කින් ඉහළට මූව් කරලා තමයි තියන්න ඕන. අපි රිපීට් මූව් යනවා. දොර ක්ලික් කරලා 3 කියලා දෙන්න. මෙන්න මේ විදිහට අපි දොර තියාගත්තා. දැන් මෙතන දොර මේ ආකාරයට ස්ථානගත කරගත්තට පස්සේ මෙන්න මෙතන මේ ලයින් දෙකෙන් එකක් ට්‍රිම් කරගන්න ඕන. අපි ට්‍රිම් කරන්නේ ඇතුලේ ලයින් එක. මේ ලයින් දෙකම අපි ට්‍රිම් කරන්නේ මොකද ඕපන් වැරෙන්ඩ කොටසේ ගෙබිමත් අපේ ගේ ඇතුලේ තියෙන ගෙබිමත් උස් මට්ටම් දෙකක්. එතකොට මේ ඕපන් වැරෙන්ඩ කොටස අඟල් 6ක් 5කින් නිර්මාණය කරන්න ඕන. ඒක නිසා තමයි මේතන මේ ලයින් එක ඉතුරු කරන්නේ. ඇතුලේ ලයින් එක විතරයි අපි ට්‍රිම් කරන්නේ. ඊළඟට අපි නිර්මාණය කරමු මෙන්න මෙතන මේ බෙඩ්රූම් එකට එන දොර. මේ තියෙන්නේ මෙතන D1 කියලා. අපි ඒකේ කොපි එකක් ගන්නවා. විදරාගෙන තියාගන්න පොඩ්ඩක් පැත්තකින්. ඊට පස්සේ නැවතත් රිපීට් මූව් යනවා. මෙතනින් අරගෙන මෙතන තියන්න නැවතත් අපි තියන්න ඕන අඟල් 3කින් මේ පැත්තට 3 කියලා ටයිප් කරන්න. ඊට පස්සේ අපි වෝල් කියන ලේයර් එක ඉහළට අරගෙන මෙතන ලයින් එකක් ඇඳ ගන්න ඕන. පහළට ලයින් එක තියලා 9 කියලා දෙන්න. ඊට පස්සේ මෙතන ඇතුලේ ලයින් දෙකම අපි ට්‍රිම් කර ගන්නවා. මෙතන කුඩා කොටස ට්‍රිම් කර ගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන බාත්රූම් එකේ දොර ගෙනත් තියන්න. කොපි යනවා. නැවතත් කුඩා ලයින් එකක් අඳිනවා. දැන් මම ඔයාලට තව පොඩි දෙයක් කියන්න. දැන් මෙන්න මෙතන මේ අරගත්තේ අඩි 3 දොර. දැන් මේකේ ඩිමෙන්ෂන් බලනවා නම් දැන් මේක මම ඉහළට පොඩක් ඔසවන්නම්. මෙන්න මෙතන ඊතලෙන් ක්ලික් කරාම ඉහළට යනවා මේ විදිහට. ඊට පස්සේ දැන් මේකේ ඩිමෙන්ෂන් බැලුවොත් අඩි 3යි. දැන් මේ අඩි 3 දොරක මම කොපි දෙකක් විතර තියාගන්නම්. තවත් දැන් මේ වගේ එකක් ගෙනත් තියාගත්තාම සම්පූර්ණ ප්ලෑන් එකටම අපිට වෙනස් කර කර ඒ කියන්නේ ප්‍රධාන දොර නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බාත්රූම් එකට දාන කුඩා දොර 2.6ට ඒ කියන්නේ අඩි 2.5ට තියෙන චූටි දොරත් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ අඩි 3 නිර්මාණය කරපු දොරේ කොපි ටිකක් අරගත්තා. දැන් මේ අඩි 3 දොරවල් තුනක් නේ දැන් මේ තියෙන්නේ. දැන් මම මේක ප්‍රධාන දොරක් කරනවා. මේ ක්ලික් කරන්න. එතකොට මේ අඩි 3 තියෙන දොර ප්‍රධාන දොරක් කරන්න නම් 3යි 9කට තමයි මම ප්‍රධාන දොර නිර්මාණය කරන්නේ. මෙතන ක්ලික් කරලා 9 කියලා දෙන්න විතරයි තියෙන්නේ. එතකොට ඒක 3යි 9කට නිර්මාණය වෙනවා. නැවතත් අපි ඩිමෙන්ෂන් බැලුවොත් 3යි 9ට නිර්මාණය කරලා තියෙන්නේ. 9 විතර අපි දෙන්න ඕන. එතකොට අපි ඊළඟ දොර හදාගන්නේ
2.9ට. එතකොට 2.9ට හදා ගන්න ඕන අපි මෙන්න මෙතන මේ පොයින්ට් එක ක්ලික් කරලා මේ පැත්තට ඇතුළට අදින ගමන් 3 කියලා දෙන්න. අඟල් 3. දැන් බලමු ඩිමෙන්ෂන් එක 2.9. ඊට පස්සේ දැන් මම මෙන්න මේ දොර හදා ගන්නවා 2.5ට. කියන්නේ අඩි 2.6ට මේ දොර ක්ලික් කරලා මෙතන පොයින්ට් එකෙන් ඇතුළට අදින ගමන් 6 කියලා දෙන්න. දැන් බලමු ඩිමෙන්ෂන් එක. අන්න ඒ ආකාරයට අපිට එක දොරක් ගෙනත් තියාගත්තා නම් මේ සැලැස්ම සම්පූර්ණ නිර්මාණය කරගන්න දොරවල් ටික හදා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා කරගන්න. දැන් මම කරන්නේ මේ දොර කොපි කරගන්නවා. නැවත කොපි යනවා. මෙතන ඉඳලා මෙතෙන්ට ලයින් එකක් අඳිනවා. මැද ලයින් දෙකම ට්‍රිම් කරන්න. මෙතන චූටි කෑල්ලක් ට්‍රිම් කරන්න. ඊට පස්සේ මෙතන බාත්රූම් එකට ගෙනත් තියපු අපි කුඩා දොරේ මේ ඇතුලේ ලයින් එක විතරක් අපි ට්‍රිම් කරගන්නවා. මොකද බාත්රූම් එක ඇතුලේ තියෙන්නේ ගෙබිමේ මට්ටම අඟල් 6ක් 5කින්. ඒ මට්ටම් දෙක වෙනස පේන්න ඕන නිසා මෙතන මේ ලයින් එක ඉතුරු කරනවා. දැන් ඊළඟට මෙතන අපි නිර්මාණය කරලා තියෙනවා යට තට්ටුවේ ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ පඩි පෙළ. එතකොට මේ දක්වා බිත්තිය දිගට එන්නේ නැහැ. බලමු මේ බිත්තිය කොච්චර දිගද කියලා. 6.9ට තියෙන්නේ. 6.9 කියලා ටයිප් කරන්න. මේ දක්වා ලයින් එක ඇවිල්ලා අපි ඊටු ටික ට්‍රිම් කරනවා. ඉරේස් කරනවා. මෙතන තියෙන ලයින් එකත් අපි ඉරේස් කරනවා. දැන් මෙතන තමයි අපි පඩිපෙළ අඳින්නේ. පඩිපෙළ අඳින එක දැන් මම පස්සේ කතා කරන්නම්. දැන් අපි යට තට්ටුවේ දොරවල් ටික තියාගත්තා. දැන් මම ජනෙල් ටික කොපි කර ගන්නවා. ඒකල මෙන්න මේ මුල්ලකින් අල්ලගෙන මේකට ගෙනත් තියනවා. දැන් මම මගේ සැලැස්මෙන් කොපි කරගෙන ආවට ඔයාලට මේ වගේ කලින් නිර්මාණය කරපු සැලැස්මක් නැහැනේ. ඒක නිසා ඔයාලා මේ විදිහට බ්ලොක් කරගෙන ජලය සහ දොරවල් හදා ගන්න. හදාගෙන ඉවරලා පැත්තකින් ගෙනත් තියන්න. ගෙනත් තියලා නම් කරලා තියෙනවනේ මේ W1 W ඒ ආදී වශයෙන් ඒ විදියට නම් කරගෙනම පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපේ සැලැස්මට මේ වගේ ගෙනත් තියන්න. දැන් ඔන්න ජනේල් සහ දොරවල් ටික මම අර කිව්ව ආකාරයට නිර්මාණය කරලා ඉවරයි. දැන් මෙන්න මෙතන ඕපන් වැරන්ඩ් එකේ මේ ඇතුලේ තියෙන ලයින් එක මේ ආකාරයට ට්‍රිම් කරගන්නවා. ඊට පස්සේ දැන් බලමු නැවතත් අපේ දොරවල් සහ ජනේල් ටික ගණන් කරලා මෙතන අපි ගණන් කරන්න කලින් නම් ටික ඒ කියන්නේ දොරවල් වල අපි D1 D ආදී වශයෙන් නම් කරපු ඒ නම් ටික මේ ආකාරයට කොපි කරගෙන එනවා. දැන් ඔන්න ප්‍රධාන දොර D
ඊට පස්සේ මෙතන කාමර දෙකට යන දොරවල් දෙක D1. ඊට පස්සේ මෙතන එළියට බහින තැන දාපු දොර D2. බාත්රූම් එක D3. දැන් මෙන්න මෙතන මේ D2 කියලා දාපු දොරේ තියෙන මේ ඇතුලේ ලයින් එක, පිටියේ ලයින් එක මේ ආකාරයට ට්‍රිම් කරගන්නවා. දැන් අපි ගෙනත් තියපු දොරවල් ටික සහ ජනේල් ටික නැවත ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි. දොරවල් 5යි. එතකොට ජනේල් අපි මේ බාත්රූම් එකේ දාපු ෆෑන් ලයිට් එකත් එක්ක තමයි ජනේල් ගණන් කරන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? එතකොට ජනේල් 6යි. ඒ කියන්නේ ඉරට්ටේ දොරවල් 5යි ඔත්තේ. හරිද? ඔන්න ඔය ආකාරයට තමයි අපේ සැලැස්මේ ජනේල් සහ දොරවල් ටික ස්ථාන කරගත්තේ. ඔන්න ඔය ආකාරයට හොඳට මතක තියාගන්න දරුවනේ ඔය විදියට නිර්මාණය කරගන්න. ඊළඟට අපි කතා කරනවා දැන් අපි මුලින්ම අඳින්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඔක්කොම ටික අඳින්න තියෙන ටික අඳිනවා. පස්සේ තමයි ඉහළ මහල ගැන කතා කරන්නේ. එතකොට පස්සේ ඉහළ මහලේ ජනේල සහ දොරවල් අඳින බිත්ති ටික නිර්මාණය කරගන්නකොට අන්න එතෙන්දී අපි ජනේල ටික දොරවල් ටික ගෙනත් තිනවා. දැන් අපි කතා කරන්නේ තාම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක ගැන. ඒ කියන්නේ යට තට්ටුව ගැන. ඊට පස්සේ අපි කතා කරනවා පඩිපෙළ නිර්මාණය කරන එක ගැන. ඉතින් මගේ අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, පරණ වීඩියෝත් ඔයාලා නරඹන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකදී හමු වෙමු. ස්තුතියි.